සියලු දෙනාට තෙරුවන් සරණයි. ස්මාර්ට් ඉංග්‍රීසි ඉන්ස්ටිටියුට් මගින් ඉදිරිපත් කරන්නට යෙදෙන ඉංග්‍රීසි පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් අද ඔබ සියලු දෙනාට මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නට දෙන්නේ. ඉතින් අද ඔබ සියලු දෙනාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ඉංග්‍රීසි පාඩම තමයි conjunctions කියන මේ ඉංග්‍රීසි පාඩම. conjunctions කියන්නේ මොනවද? conjunctions කියන මේ වචනේ තේරුම තමයි සම්බන්ධ වාචී පද. නැතහොත් කියන අපිට කියන්න පුළුවන් සම්බන්ධ කාරක පද කියලාත් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ වාචි පද කොහොමද භාවිත වෙන්නේ මොන වගේ අවස්ථාවලද අපි මේව පාවිච්චි කරන්න පුළුවන්. ඒ යූසේජ් එක අපි තියාගන්නේ වාක්‍ය ලියද්දී මොන වගේ තැන්වලදීද අවස්ථාවලදීද කියලා අපි මුලින්ම දැනගන්නට ඕන. මේව භාවිතාව කරන්නේ වාක්‍යයන් දෙකක් සම්බන්ධ කිරීම සඳහා. වාක්‍යයන් දෙකක් එකට සම්බන්ධ කිරීම සඳහා තමයි මේ conjunction අපි භාවිතා කරන්නේ. ඒ වගේම යම් අවස්ථාවලදී කෙටි අදහස් හෝ තනි වචන එක් කිරීමටද මේවා භාවිතා කරන අවස්ථා තියෙනවා. කෙටි අදහස් හා තනි වචන එක් කිරීමට භාවිතා කරන අවස්ථා තියෙනවා. conjunction අපිට කොටස් කීපයකට විග්‍රහ කරන්න පුළුවන්. අපි මේ පාඩම තුල පළමුවෙන් ඔබට විස්තර කරන්නේ coordinating conjunctions. coordinating conjunctions කියන ඒ කොටස තමයි මෙහිදී විග්‍රහ කරන්නේ. ඊපස්සේ තවත් මේක යට තව පාඩම් දෙකක් තියෙනවා. මේ පළවෙනි පාඩම විදිහට ඔබට අද දිනේදී හඳුන්වනවා. හරි, එතකොට මේ conjunction coordinating conjunctions කියන මේ කොටස අපිට අඳුර ගන්න පුළුවන්, ඔබට දකින්න පුළුවන් දැන් මෙන්න මේ තිරේ දිස් වෙනවා කොහොමද? fan boys කියන මේ දෙක යටතේ ඔබට දකින්න පුළුවන් ඒක අපිට මතක තියාගන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙනවා. fan boys. එතකොට fan boys කියන මේ මෙතන අකුරු තියෙනවා 7ක්. ඒ 7 යටතේ conjunctions 7ක් අපිට හොඳින් මතක තියාගන්න පුළුවන්. ඒක හරි ලස්සන ක්‍රමවේදයක්. එයින් පළවෙනි එක තමයි මොකක්ද? fan boys කියන්නේ ඉස්සෙල්ලාම එන්නේ F. F අකුරෙන් 4. F අකුරෙන් 4 අපිට ඒකෙදි සඳහා කියලා ගන්න පුළුවන්. ඊන් පස්සේ A එනවා. A අකුරින් N සහ ඒ වගේම ඊළඟට N අකුරින්. N අකුරින් no අපිට ඇතහොත් කියන අර්ථය අපිට ගන්න පුළුවන්. ඒක නැත්තම් මේක කියන වගේ අර්ථයක් ගන්න පුළුවන් වාක්‍යයක් තුල. ඒ වගේම but නමුත් ඒ වගේම O අර මුලින් කිව්ව no කියන එකේ පොසිටිව් අර්ථය නේ. ඒක හෝ මේක කියන අර්ථයක් අපිට ගන්න පුළුවන් වාක්‍යයක් එක්ක යෙදෙද්දි. ඒ වගේම yet තවමත් so කියන එක යටතේ අපිට ගන්න පුළුවන් නිසා කියන. ඉතින් සාමාන්‍යයෙන් අර ප්‍රතිඵලයක් යම් ප්‍රතිඵලයක් නිසා මෙන්න මේ නිසා මම මේක කරනවා කියන අර්ථය පැවසීමේදී අපිට ඒ අර්ථය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට conjunctions කියන මේ පද විස්තර කරන්න පුළුවන්. හරි ලස්සන මතක තියාගන්න ක්‍රමවේදයක් යටතේ.